Hello friends අපි කියනවා නේද ඔයා හරි හොඳයි. අන්න ඒකයි මම ඔයාලට කැමති උනේ. ඔයා හරි හොඳයි. ඔයාගේ ගතිගුණ හොඳයි. ඔයා හරි හොඳයි. අන්න ඒකයි මම ඔයාලට කැමති උනේ. අපි ඉතින් ඒ වගේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න කියලා අපි අද බලමු. ඔයා හරි හොඳයි කියලා අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ you are good. නැත්තම් you are very good. අන්න ඒ හින්දා තමයි. අන්න ඒ හින්දා තමයි කියන්නේ අපි භාවිතා කරනවා that's why. That's why you are very good. That's why I like you. ඔයා හරි හොඳයි. අන්න ඒකයි මම ඔයාලට කැමති. You are very good. That's why I like you. You are very good. That's why I like you. ඔයා හරි හොඳයි. ඒකයි මම ඔයාලට කැමති. මං අන්න ඒකයි ඔයාලට ඒ ගෑන් ළමයාත් එක්ක වැඩි ආශ්‍රයයට යන්න එපා කියලා කිව්වා. අන්න ඒකයි කියන්න අපිට භාවිතා කරන්න පුළුවන්. That's why. මං අන්න ඒ හින්දා තමයි ඔයාලට කිව්වේ ඒ කොල්ලත් එක්ක වැඩි ආශ්‍රය කරන්න එපා කියලා. අපි කියනවනේ මං ඒ හින්දා තමයි කිව්වේ ඒ කොල්ලත් එක්ක වැඩි ආශ්‍රය කරන්න එපා කියලා. අපි කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? That's why I told you not to mix with that boy. That's why I told you not to mix with that boy. ආශ්‍රය කරනකොට අපි කියනවා mix. එතකොට ආශ්‍රය කරන්න එපා කියලා කිව්වේ. කියන්නේ අපේ විධානයක් වගේ කරන්න එපා කියපු දෙයක් නේ. ඒ හින්දා තමයි අපි not to භාවිත. නේ ඒ හින්දා කියන්න අපි ඉගෙන ගත්තා that's why. අන්න එතනදී කියන්න අපිට භාවිතා කරන්න පුළුවන් that's where. That's where. එතනදී තමයි මට පිරිමි ළමයව හම්බුනේ. That's where I met that boy. අන්න එතනදී නම් that's where. අන්න ඒ හින්දා නම් that's why. අන්න එතනදී තමයි මම ඒ job එකෙන් අයින් වෙන්නේ. එතනදී තමයි මම මේ job එකෙන් අයින් වෙන්න තීරණය කරේ. That's where I decided to resign from this job. That's when I decided to resign from this job. අන්න එදා තමයි මම මේ job එකෙන් අයින් වෙන්න තීරණය කරේ. That's when I decided to resign from this job. අනේ දේ තමයි මං කිව්වේ ඔයාට. That's what I told you. අනේ ඒක තමයි මං ඔයාලට කිව්වේ. ඒක මොකක්ද මොනවද කියන්න භාවිතා කරන්නේ what නේ. එහෙනම් අන්න ඒක තමයි මං ඔයාලට කිව්වේ. That's what I told you. ඔයා ලස්සනයි. ඒකයි මං ඔයාලට කැමති. You are beautiful. That's why I like you.